මෙන්න මේ වීඩියෝ එක රෙකෝඩ් කරලා තියෙන්නේ 2016 අවුරුද්දේදී. මෙන්න මේ වීඩියෝ එක අවුරුදු ගානකට කලින් සමාජ මාධ්‍යවලට මුදා හැරලා තිබුණත් මේ වීඩියෝ එකට මහා ලොකු නැරඹුම් වාර ගානක් තිබුණේ නම් නැහැ. ඒ කොහොම නැතත් මෙන්න මේ වීඩියෝ එක හරිම අద్భుත වීඩියෝ එකක් වෙලා තියෙනවා. මෙන්න මේක රෙකෝඩ් කරන පුද්ගලයාගේ නම තමයි ලියෝන්. තප්පර කීපයකට පස්සේ මේ පුද්ගලයාට අමුතුම සිද්ධියකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. මේ පුද්ගලයා මේක රෙකෝඩ් කරන්නේ ඒ සිද්ධිය ආයෙත් වෙයි කියලා හිතලා. මුලදී ලියෝන් හරිම ඉවසීමෙන් මේ වීඩියෝ එක රෙකෝඩ් කර හිටියත් කිසිම දෙයක් කැමරාවේ සටහන් වෙන්නේ නම් නැහැ. ලියෝන් කියන විදිහට මේ වීඩියෝ එක ගන්න විනාඩි කිහිපයකට කලින් එයාගේ කාමරේ තියෙන කබඩ් එක චලනය වෙන්න පටන් අරන් තියෙනවා. මුලදී ලියෝන් මේක රෙකෝඩ් කරත් කිසිම දෙයක් කැමරාවේ සටහන් වුණේ නැහැ කියලා මම ඔයාට කිව්වනේ. හැබැයි තප්පර කීපයකට පස්සේ මේ පුද්ගලයා කබඩ් එක ඇරලා ඇතුළ චෙක් කරන්න පටන් ගන්නවා. එතකොට තමයි හැම දෙයක්ම උඩු යටිකුරු වෙන්න පටන් ගන්නෙ. ඔයත් මෙන්න මේ වීඩියෝ එක හොඳ අවධානයෙන් බලන්න. Voy a abrir el rapero. දැන් ඔයාලා බලනවා ඇති ඇයි මේ කබඩ් එක ඇතුලේ බෝනික් එකක් ඉන්නේ කියලා. ලියෝන් කියන විදිහට මීට දවස් කීපයකට කලින් වුණ අමුතුම සිද්ධීන් වගේක් නිසා තමයි මේ බෝනික්කව කබඩ් එක ඇතුලට දාලා තියෙන්නේ. දැන් ඔයාලට කියන්න ඕන දෙයක් තමයි මේ දවස් කීපයකට කලින් වුණ සිද්ධිය ලියෝන් කිසිම විස්තරයක් එක්ක සමාජ මාධ්‍යවලට මුදා හැරලා තිබුණේ නම් නැහැ. එයා කියන විදිහට එයාට ඒක කාටවත් පැහැදිලි කරගන්න බැරි හරිම කම්පනකාරී සිද්ධියක් කියලා. ඒ වගේම තමයි මෙන්න මේ බෝනික්කා එයාලගේ පවුලේ පරම්පරා ගානක් පරණ බෝනික්කෙක්. මේ බෝනික්කගේ වටිනාකම නිසා ලියෝන්ගේ පවුලේ කවුරුත් මේ බෝනික්කව විසික් කරලා දානවට කැමති වෙලා නම් නැහැ. කොහොම නැතත් ලියෝන් මේ සිද්ධිය තවදුරටත් රෙකෝඩ් කරන ගමන් ඉද්දී මෙන්න මේ දේ කැමරාවේ සටහන් වෙලා තියෙනවා. Acá el ropero donde mi mamá guarda es este. Una persona cuando se enferma hay que entenderla, porque solamente el sufrimiento que pasa la persona. Ahí está echando la bola. Sí, sí, ahí estamos viendo. Buenas la noche, sí, tiene más actividad en la noche. Bueno, vamos a abrir a ver qué. Ahí se mueve. ¿Ya viste? Ahí como que... ¿Por qué no? Sí. Bueno, pero tengo que abrir los cajones para que se vea que acá hay papeles y que hay ropa y que no hay nadie que pueda meterse adentro y vamos a abrir. Acá está el payaso. මුලදී ලියෝන්ට මෙන්න මේ දේ කැමරාවේ සටහන් කරගන්න පුළුවන් වෙයිද කියලා ලොකු ප්‍රශ්නයක් තිබුණා. හැබැයි වාසනාවන්ත විදිහට එයා මේ දේ කැමරාවේ රෙකෝඩ් කරගෙන තිබුණා. එයාගේ කාමරේ තියෙන අල්මාරිය හරිම අద్భుත විදිහට හෙල්ලෙන්න පටන් ගන්නවා. හරියටම නිකන් කවුරු හරි ඒ අල්මාරිය ඇතුලේ හිර කරලා දාලා වගේ. බැලූ බැල්මට පේන්නේ මේ කබඩ් එක ඇතුලේ තියෙන දේ මොකක් වුණත් ඒක එළියට එන්න උත්සාහ කරනවා වගේ. මේ වීඩියෝ එකේදී ලියෝන් කබඩ් එක ඇරලම පෙන්නනවා. හැබැයි කබඩ් එක ඇතුලේ කවුරුත් නැහැ. ඒ වුණාට හරිම අద్భుත විදිහට මේ කබඩ් එක චලනය වෙනවා. කොටින්ම කිව්වොත් එයා කබඩ් එකේ පිටිපස්ස පවා පෙන්නනවා. El ropero está pegado a la pared, no hay nadie como para que haga alguna. ඒ වුණාට කබඩ් එක පිටිපස්සෙත් කවුරුත් අපිට පේන්න නම් නැහැ. දැන් හැම වීඩියෝ එකක් වගේම මේකත් හරිම අභිරහස් වීඩියෝ එකක් වෙලා තියෙනවා. දැන් මෙන්න මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔයාගේ තියෙන අදහසක් මම දැනගන්න කැමතියි. ඒක යටින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.